සභාපතිතුමා භගවන්තලාවේ ව්‍යාපාරිකයන් පහුගිය දවසක විශාල උද්ඝෝෂණයක් කරා. ඔව්. බදු ගන්නවා කියලා. ඔව්. අසාධාරණ විදිහට කසල බද්දක් ගහනවා වතුර පිරිතුරු නැහැ කියලා. ඔව්. මොකද්ද මේකේ ඇත්තම කතාව? ඇත්තම කතාව කියනවා නම් අපි කසල ගන්නවනේ. එතකොට ඒගොල්ලන් බදු ගෙවන්න ඕනේ. ඔයා දන්නවද 2013 සරත් ඒකනායක ඒ කාලේ හිටපු ඇමති. එයා තමයි පළාත් පාලන ආයතනයට බාරව හිටියේ. එතකොට එයා ගැසට් පත්‍රිකා එකක් නිකුත් කරනවා. ඒකෙන් සඳහන් වෙන්නේ කසල බද්දක් පළාත් පාලන ආයතන ප්‍රධානියා තීරණය කරන බද්දක් ගෙවන්න ඕනේ කියලා. ඒ ගැසට් පත්‍රිකාවට අනුකූලව 2020 නොවුඩ් ප්‍රාදේශීය සභාවේ තව ගැසට් පත්‍රිකා එකක් නිකුත් කරනවා. සභාවේ සම්මත වෙනවා මේ කසල බද්ද ගන්න ඕනේ කියලා. 2024 ඒ කාලේ හිටපු ලේකම් තීරණය කරනවා මාසෙකට රුපියල් 200ක් කසල බද්දක් ඇටයට අය කරන්න ඕනේ කියලා. නමුත් කවුරුත් මේක ක්‍රියාත්මක කරුවේ නැහැ. අපි ආවේ 2025 අත්වෙනි මාසේ. එතකොට සෙප්ටෙම්බර් මාසේ අපිට ලියුමක් එනවා ඔඩිට් කෝරි. ඒකෙන් තියෙනවා 2025 ජනවරි සිට ඔගෝස්තු වෙනකන් කසල බද්ද 4,04,000ක් තවම අපි අය කරුවේ නැහැ. ඒක වරද්දක්. සභාවට එන්න ඕනේ සල්ලි අපි ගත්තේ නැහැ. එම නිසා ඒ අනුව මම ව්‍යාපාරිකයන්ට දැනුම් දුන්නා ලිඛිතව මේ කසල බද්ද ගෙවන්න කියලා. නමුත් ඒගොල්ලන් ඊට පස්සේ මම රැස්වීමක් තියලා දැනුවත් කරා මේක මේම තමයි මේ ගැසට් පත්‍රිකාව දෙකක් තියෙනවා මේක නීතියක් ඒ නිසා ඔයගොල්ලන් මේක පිළිපදින්න කියලා. නමුත් ඒගොල්ලන් අත්පත්‍රිකා එකක් බෙදනවා වෙළඳ සංගම් මොකද්ද කවුරුත් කසල බද්ද ගෙවන්න එපා කියලා. ඊට පස්සේ භගවන්තලාවේ සමහර අය ගෙවලා තියෙනවා. දැන් නොවුඩ් ටවුමේ බලනකොට 100% කසල බද්ද. අපි තමයි මේ ප්‍රාදේශීය කසල කළමනාකරණය හොඳට කරගෙන යනවා. අපිට කසල වෙනුවෙන් අවුරුද්දකට කෝටි ගණක් අපි වේදන් කරනවා. එතකොට ඒගොල්ලන් අපිට ඒ ටැක්ස් එක ගෙවන්න ඕනේ. ගෙවන්න බෑ කියලා ඒගොල්ලන් බොරුවට පාරට ආවා. දැන් ඔක්කොම දැන් ඇවිල්ලා කියනවා අපි මේ කසල බද්ද දෙන්නම් කියලා එහෙම එනවා. ඊට පස්සේ ඔයා වුණා අර වතුරු ප්‍රශ්න. ඒක එහෙම නෙමෙයි. නැත්තම් ඒ වතුරු බීලා නම් මේ වෙලාවට ඒ ඔක්කොමලා මැරිලානේ. හරිද? එතකොට සමහර දවස්වල හයියෙන් වැස්සොත් එම මඩ වෙනවා තමයි. නමුත් අපි පිරිසුදු වතුර තමයි දෙන්නේ. නමුත් අපි දැන් ආපහු මේ අවුරුද්දේ ඔක්කොම ටික වෝටර් බෝඩ් එක්ක අපි සෙට් වෙලා අපි හොඳ පිරිසුදු වතුර දෙන්න භගවන්තලාවට විතරක් නෙමෙයි නොවුඩ් අපේ බල ප්‍රදේශයේ සියලු ප්‍රදේශයටම හොඳ වතුර පිරිසුදු වතුර දෙන්න තමයි අපි සූදානම් වෙන්නේ. මේ හැමදේම කරගෙන යනකොට රාජ්‍ය ආයතනවල මේ ප්‍රාදේශ සභාව විතර මෙවැනි අකණිමතාව වැඩපිළිවෙලක් ගෙනියනවා. අපි මාජනතාවට හොඳ සේවයක් කරන්න තමයි මාලිමාව රජයේ යටතේ අපේ සභාව තියෙන්නේ. මම අවසාන වශයෙන් අහන්නම් දැන් මේ අය බදු ගෙවීම ප්‍රතික්ෂේප කරනවා කසල බද්ද. ඔබතුමන්ලා ආයතනයක් විදිහට කසල ගන්න එක නවත්තනවද? අපි දවස් කීපයක් එහෙම කරා. නමුත් ඒක දිගටම කරගෙන ඉන්න බෑ. නමුත් නීතිමය පියවර ගන්නවා මේකට. මේක මොකද්ද? මේක රාජකාරී බාධා කිරීමක්. ඒ නිසා නීතිමය පියවර ගන්නවා. අර අත්පත්‍රිකා බෙදපු කට්ටිය ඒගොල්ලන්ට අපිට පුළුවන් ඒගොල්ලන්ට හැරෙවෙ නඩු පවරන්න. කසල ගන්න නැතුව ඉන්න නෑ. ඇයි දැන් අපි කසල ගන්නවා. දැන් උඟක් අය දැන් කසල බද්ද ගෙව්වා. නමුත් අර වතුර බෝතල් තියන් හිටපු අර මුදලාලි එයා කුකුල් මස් කඩයක් කරනවා නීති විරෝධී. එයා අපිට තවම අර බලපත්‍ර ගත්තෙත් නැහැ ටැක්ස් ගෙවන්නෙත් නැහැ. ඒ වගේ ඒගොල්ලන් මේ අපේ සභාවට මොනාරි නරක නමක් අදාගන්න තමයි ඒගොල්ලන් ලෑස්ති වුණේ. මොකද්ද මහජනතාව දන්නවා මේ ආණ්ඩුව ආවට පස්සේ නොවුඩ් ප්‍රාදේශීය සභාවේ මේ NPP ආණ්ඩුවේ යටතේ මම සභාපති අපි කරගෙන යන වැඩ ඒගොල්ලන් දන්නවා. ඒක අගය කරනවා. ඒකට මඩ ගන්න තමයි මේගොල්ලන් පාරට බැස්සේ.